ස්ටඩීස් වලට රට එනවා නම් අනිවාර්යයෙන්ම හදාගන්න ඕන ඩොකියුමන්ට් එකක් වෙන පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද කියලා. හරි. පාස්පෝර්ට් එකක් හදාගද්දී ඔයා සපුරන්න ඕන මූලික සුදුසුකම් මොනවද? ඔයා හදාගන්න ඕන මූලික ඩොකියුමන්ට් මොනවද? වගේම අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියන එක අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. නම් අපි යමු Department of Immigration and Immigration site එකට. මේ තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔෆිෂියල් සයිට් එක වන immigration.government.lk සයිට් එක. මේ සයිට් එකෙන් ඔයාලට භාෂා 3න්ම තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එක ඔයාලට ක්‍රම දෙකකට ලබා ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි one day service එක. එහෙම නැත්නම් එක් දින සේවාව යටතේ. දෙවෙනි ක්‍රමය තමයි normal service එක. එහෙම නැත්නම් සාමාන්‍ය සේවාව යටතේ. මේ දෙවිදිහටම පාස්පෝර්ට් එක ගත්තී ඔයා අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගන්න ඕන. මේ සයිට් එකේ පාස්පෝර්ට් කියලා තියෙන සෙක්ෂන් එක යටතට ගියාම ඔයාට දැක ගන්න පුළුවන් ජෙනරල් ඉන්ෆර්මේෂන් කියලා වෙනම කොටසක් තියෙනවා. මේ පේජ් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් සඳහන් කරපු පාස්පෝර්ට් එක නිකුත් කරන වර්ග දෙක සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනට නිකුත් කරන පාස්පෝර්ට් ටයිප්ස් මොනවද? කලින් සඳහන් කරපු ක්‍රම දෙක යටතේ පාස්පෝර්ට් එක ලබාගත්දී දෙපාර්තමේන්තුව විවෘත කරලා තියෙන වෙලාවල් මොනවද වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරි. මම කලින් සඳහන් කරා වගේම පාස්පෝර්ට් එක හදන්න කලින් අපි ෆොටෝ එකක් ගන්න ඕනේ. මේ ෆොටෝ එක ගන්න පුළුවන් අපිට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු ෆොටෝ ස්ටුඩියෝ එකකින්. මේ ෆොටෝ ස්ටුඩියෝ දිස්ත්‍රික්ක කිහිපයක් යටතේ මේ සයිට් එකේදී බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට තමන් පදිංචි දිස්ත්‍රික්කය තෝරලා ඊට පස්සේ මේ විදිහට ඒ දිස්ත්‍රික්කය අදාළ අනුමත චාරූප ශාලා මොනවද වගේම ඒ ඇඩ්‍රස් එක එහෙම නැත්නම් කන්ටැක්ට් නම්බර් හොයා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ළඟම තියෙන චාරූප ශාලාවෙන් පාස්පෝර්ට් එක හදා ගන්න අවශ්‍ය චාරූපය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පාස්පෝර්ට් එක ලබා ගත්තී ඊළඟට අත්‍යවශ්‍ය වෙන ඩොකියුමන්ට් එක තමයි පාස්පෝර්ට් ඇප්ලිකේෂන් ෆෝම් එක. ඔයාලට මේ ලින්ක් එකෙන් ගියාම K35A කියන පාස්පෝර්ට් ඇප්ලිකේෂන් ෆෝම් එක බලා ගන්න පුළුවන්. මේ ෆෝම් එකේ ඔයාට ඔයාගේ සාමාන්‍ය ජීවදත්ත තොරතුරු ඇතුළත් කරන්න ඉඩ ලබා දීලා තියෙනවා. මෙතනින් ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා පාස්පෝර්ට් එක ඉල්ලුම් කරන්නේ සාමාන්‍ය සේවාව යටතේද නැත්නම් එක්දින සේවාව යටතේද කියලා ටික එකක් දාලා මෙතන මෙන්ෂන් කරන් තියෙනවා. ඊට අමතරව ඔයාගේ නම, වාසගම, ඇඩ්‍රස් එක, ඔයා උපන් ස්ථානය, බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන විදිහට සඳහන් කරන් තියෙනවා. මේ කොටු දෙක ඇතුලේ ඉරිවල ගෑවෙන්නේ නැති විදිහට ඔයා සයින් එක දාන්න ඕනේ. මේ ෆෝම් එක පුරවද්දී අත්‍යවශ්‍ය කරන උපදෙස් එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් මේ පේජ් එකේම ටිකක් යටට වෙන්න බලා ගන්න පුළුවන්. මෙතන මේ සඳහන් කරලා තියෙන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඒ ඉන්ස්ට්‍රක්ෂන් මොනවද කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්ස්ට්‍රක්ෂන් යටතේ ටිකක් යටට වෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඉක්දින සේවාව සහ සාමාන්‍ය සේවාවට අය කරන ගාස්තු කොහොමද කියලා. පාස්පෝර්ට් එක හදද්දී ඊළඟට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් මොනවද කියලා මේ දෙවෙනි සබ්සෙක්ෂන් එක වෙන issue of passport section එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සෙක්ෂන් එකට ගියාම ඔයාලට පේනවා ඇති අර කලින් කිව්ව ෆොටෝ ස්ටුඩියෝ එකේදී ඔයා ෆොටෝ එක අරගත්තට පස්සේ ඔයාගේ අතට දෙන ෆොටෝ ස්ටුඩියෝ ඇක්නොලෙජ් ෆෝම් එක ඔයා අරන් යන්න. ඒ වගේම ඔයාට දැනට පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒ පාස්පෝර්ට් එක පාස්පෝර්ට් එකේ බයෝඩාටා පේජ් එකේ කොපි එකක් අරන් යන්න ඕනේ. ඒ වගේම ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක මාස 6ක් ඇතුළත නිකුත් කරපු එක අරන් යන්න ඕනේ. නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක කොපි එකක් එක්ක අරන් යන්න ඕනේ. ඊට අමතරව මැරේජ් සර්ටිෆිකේට් වගේම এডুকেෂනල් සර්ටිෆිකේට් වඩා අවශ්‍ය නම් අරන් යන්න හැකියාව තියෙනවා.
අර කලින් මම සඳහන් කරපු ඇප්ලිකේෂන් ෆෝම් එක ලබා ගන්න පුළුවන් ස්ථාන මේක සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු පාස්පෝර්ට් අපොයින්ට්මන්ට් එක දාගන්න කොහොමද කියලා. මේකට ඔයාලා හෝම් පේජ් එකට යන්න ඕන. හෝම් පේජ් එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන reserve a date to submit application යට තියෙන ක්ලික් කිය තියෙන තැන ක්ලික් කරාට පස්සේ application registration portal එකට ඔයාව එක්කන් යනවා. normal service එකට වගේම one day service එකටත් මේ විදිහට අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක අනිවාර්යයි. මෙතන දක්වලා තියෙනවා ඔයාගේ national identity card එක, mobile number එක මේ registration procedure එකේදී අත්‍යවශ්‍ය වෙන බව. මෙතන තියෙන instruction කියවලා ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් I have read and agreed to term of service කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා කලින් රෙජිස්ටර් වෙලා තියෙනවා නම් OTP වෙරිෆිකේෂන් එකක් කරන්න. එහෙම නැත්නම් ඔයාට sign up here කියන කොටසට ගියාට පස්සේ ඔයාගේ details මේ පෙන්නන ඉන්ටර්ෆේස් එකෙන් ඉන්ක්ලූඩ් කරලා ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පාස්පෝර්ට් එක ඔයා ගන්න අර්ජන්ට් සර්විස් එක යටතේද normal සර්විස් එක යටතේද කියලා ඔයා තෝරගන්න ඕනේ. මේ ඉන්ටර්ෆේස් එකෙන් ඔයාට පාස්පෝර්ට් එකට අපොයින්ට්මන්ට් ලබා ගන්න පුළුවන් ලොකේෂන් මොනවද වගේම possible කියන්නේ available තියෙන date මොනවද කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔයාගාව දැන්ටමත් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් පාස්පෝර්ට් නම්බර් එක වගේම ඔයාට පාස්පෝර්ට් එකක් නැත්නම් I do not have a passport කියන ඔප්ෂන් දෙකෙන් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. මෙතනදී ඔයා පාස්පෝර්ට් අපොයින්ට්මන්ට් එක ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉමිග්‍රේෂන් බ්‍රාන්ච් ඔෆිස් එක තෝරගන්න පුළුවන්. අවසාන ස්ටෙප් එකේදී ඔයාගේ ගාව තියෙන ෆොටෝ ඇක්නොලෙජ්මන්ට් ස්ලිප් එකේ තියෙන රෙෆරන්ස් නම්බර් එක ඔයා පළවෙනි බොක්ස් එකේට දාලා දෙවෙනි බොක්ස් එකේ ඒ රෙෆරන්ස් නම්බර් එකම ආයි සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඔයා රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීජර් එක සම්පූර්ණ කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න අවශ්‍ය දිනය සහ වේලාව සඳහන් කරලා. ඔය අපොයින්ට්මන්ට් එක දාගත්තට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ අවශ්‍ය ડોකියුමන්ට් අරගෙන හරි වෙලාවට ඉමිග්‍රේෂන් ඔෆිස් එකට යන්න. හරි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. මම පහලින් Department of Immigration site එකේ link එක දාලා තියන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් වගේ මොනවා හරි දැනගන්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න.